තමන්ගේ හරි වෙලාවට තමන්ට දෙයක් ලැබෙන තියෙනවා නම් අනිවාර්යෙන් ලැබෙනවා. තමන්ට ලැබෙන තියෙන දේ වෙන කාටවත් උතුරලා ගන්න බෑ. කවදාවත් වෙන කෙනෙක්ට ලැබෙනවා නම් ඕනම දෙයක් ජීවිතේ මං හිතන්නේ ඒක තමන්ගෙන් නෙවෙයි. තමන්ට රයිගම් එබෝට්ස් 2025 සම්මාන රාත්‍රියට සම්බන්ධ වෙච්ච ලාවේ අපිත් එක්ක ඉන්නවා වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය දුෂේනියක්. මා තාතදිම සුබ පතනවා. මොකක්ද අක්කේ කියන්න තියෙන්නේ මේ සම්මානයේ බර සහ මේ සම්මානය ගැන? thank you මල්ලි. ඉතින් සම්මානය කියන්නේ ජනප්‍රිය කියන එක මගේ ප්‍රේක්ෂකයන්ගේ සම්මානයක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරේ මේ විදිහට මාව ජනප්‍රිය ජනයාට ප්‍රිය කියන තැන තියලා තියෙනවා. ඉතින් මම හිතනවා මට ආදරය කරන හැමෝටම සාධාරණයක් රයිගම් එක්ක මේ සැරේ වුණා කියලා. ඉතින් අක්කේ අහන්න තියෙනවා මේ කියන්නේ කලාකාරයෝ මේ විදිහට ඇගීම ගැන අක්කට මොකක්ද කියන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම ලංකාවේ පිළිගත්ත සම්මාන වල කීපයක් තියෙනවා. ඉතින් මම දායකත්ව ලබා දෙන හුඟක් කලාවට ඒ වගේ පිළිගත්ත සම්මාන වලක් තමයි රයිගම් ටෙලිස් කියලා කියන්නේ. ඉතින් හරි සන්තෝෂයි 22 වෙනි සංවත්සරයේ මේවර. ඉතින් අපි ටෙලිනාට්‍යයක් කරනකොට ඉතාමත් වෙහෙසකර ෂෙඩියුල් එකකට යනවා. අපි රංගන ශිල්පීන් විතරක් නෙමෙයි කාර්මික ශිල්පීන් සියලුම දෙනා. ඉතින් ඒක නිසා මම හිතනවා ඕනම ඇගීම තාම වටිනවා. ඉතින් ඒක තමයි අපිට පන්නරයක් වෙන්නේ ඊළඟට ආපහු තව හොඳ වැඩ කරන්න. ඒ වගේම අක්ක ජහුට එකෙන් ලැබෙන ආදරේ අක්කට ඒක කොහොමද ඒ චරිතය ගැනයි ඒකෙන් ලැබෙන ආදරය ගැනයි මොකක්ද කියන්න තියෙන්නේ? ජහුට සමාධිය මට ඇත්තටම ලබා දෙන්නේ ශිවගුණනාഥන් මහත්මයා, සතා මංගලසූරිය බණ්ඩාර මහත්මයා සහ චේතනී අක්කා. ඉතින් ජහුට සමාධි කියලා කියන්නේ කාන්තාවන්ට විශේෂයෙන්ම දැනෙච්ච චරිතයක්, සමාජ ජීවත් වෙන චරිතයක්. හරි සන්තෝෂයි සහ මම හිතනවා වාසනාවන්තයි කියලා සමාජයේ ඉන්න චරිත වලින් ගොනු වෙච්ච චරිතයක් නිරූපණය කරන්න ලැබෙම. ඉතින් හරි සන්තෝෂයි. සමාධි කියන්නේ මගේ ජීවිතේ විශේෂ චරිතයක්. සමාධි. ඒ වගේම අක්කේ අහන්න කැමති හීන වලට යන්න ඉන්න කට්ටියට මොකක්ද අක්කට කියන්න තියෙන්නේ? කියන්නේ සම්මාන, ඒ කියන්නේ නිලියක් විදිහට මේ වගේ සම්මානයක් ගන්න අක්කගේ ජීවිතේ තිබෙ හීනයක්. මොකක්ද කියන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ හීන බලාපොරොත්තු මේ හැමදේම හැමෝටම තියෙනවා. ඉතින් තමන්ගේ හරි වෙලාවට තමන්ට දෙයක් ලැබෙන තියෙනවා නම් අනිවාර්යෙන් ලැබෙනවා. තමන්ට ලැබෙන තියෙන දේ වෙන කාටවත් උතුරලා ගන්න බෑ. කවදාවත් වෙන කෙනෙක්ට ලැබෙනවා නම් ඕනම දෙයක් ජීවිතේ මං හිතන්නේ ඒක තමන්ගෙන් නෙවෙයි. තමන්ට තියෙන දේ තමන්ට එනකල් ඉවසීමෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කරාම ජීවිතේ ජය ගන්න ලේසි. අක්කගේ මොනවාද ඉදිරි වැඩ කටයුතු කෙලි නිර්මාණ කලා නිර්මාණ මොනවාද? ඉදිරියේදී ජහුටා දැනට අපි විකාශනය වෙනවා. ඒ වගේම තමයි ජෙෆ් නාදරේ කියන ටෙලිනාට්‍ය වැඩ කටයුතු අවසానයි. ඉතින් තව චිත්‍රපටයක් කරලා තිනවා. තව නිර්මාණ කීපයක් එන්න තියෙනවා. ඉතින් විවිධාකාර චරිත මේ හැම එකක්ම එකක්වත් කහ සමාන චරිත නෙමෙයි. ඒක මම හිතනවා ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා. බොහොම ස්තුතියි අක්කේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you මල්ලි ඔයාලට සුබ පැතුම්. Thank you.